Video breaking news. සුබ සන්දාවක් ෂා වීඩියෝ විශේෂ පුවත් විකාශයත් එක්ක අයවා එකතු වෙලා ඉන්නේ. විශේෂයෙන් කාලගුණ දෙපාර්තමේන්තුව සටහන් කරන පරිදි මේ මාස 25 වෙනිදා දක්වා මේ කාලගුණ තත්ත්වය මේ විදිහටම මේ වැසිබර කාලගුණය දිවයිනේ ප්‍රදේශ කීපයකට මේ විදිහටම පළාත් 11කට මේ වෙද්දි මේ විදිහටම තියෙනවා කියන බව කාලගුණ දෙපාර්තමේන්තුව සටහන් කරනවා. ඒක නිසාම අද දවසේ අපි දුම්මල සූරිය ප්‍රදේශය පොඩ්ඩක් නිරීක්ෂණය කරා. දුම්මල සූරිය තුන්තොට ඔය තත්ත්වය මේ වෙද්දි කොහොමද කියලා මේ වෙනකොට මේ ඔබ දකින්නේ අද උදෑසන ලබාගත් දර්ශනයි අපි කණ්ඩායම ගිහිල්ලා අපි ලබාගත් දර්ශන එකට අපි යමු මේ ඔබ දකින්නේ දර්ශනයි. ඉතින් ඔබ දන්නවා තුන්තොට පාලම සහ තුන්තොට ඔය කිව්වහම විශේෂයි දුම්මල සූරියයට. පාලම උඩ සිට බලපුවහම මෙන්න මේ ආකාරයට තමයි ජලය අපිට පේන්නේ. මේ ආකාරයට තමයි අද දවසේ තුන්තොට ඔය ජලය හැසිරෙන ආකාරය. නමුත් අද දවසෙත් වර්ෂාව ලැබෙනවා. ඒ වගේම හෙට දවසෙත් වර්ෂාව ලැබෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව සටහන් කරනවා. විශේෂයෙන් සටහන් කරන්න ඕන හෙට්ටිපොළ බෝවත්ත බිංගිරිය මේ පළාත් වලට අද දවසෙත් වර්ෂාව ලැබුණොත් එහෙම විශේෂයෙන් දුම්බල සූරිය කට්ටිමහන කියන පළාත් වලට ජලය එන්න පුළුවන් බව අපි ප්‍රායෝගික වසර ගණනාවක සිට දන්නවා. ඉතින් ඒක නිසා අද වෙද්දි මේක තමයි තත්ත්වය. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු හොඳ දෙයක් සිද්ධ වෙන්න කියලා. අද වෙනකොට මේක තමයි තත්ත්වය. අද දවසේ නොවැම්බර් මාසයේ 23 වෙනිදා 25 වෙනිදා වෙනකම් මේ වැසිබර කාලගුණය තියෙනවා. ඉතින් මේ වැසිබර කාලගුණයත් එක්ක මේ වෙනකොට අද නොවැම්බර් මාසේ 23 වෙනි බ්‍රහස්පතින්දා වෙද්දී ඕක තමයි තුන්කොට පාලමේ තිබෙන ජල තත්ත්වය. තව දින දෙකක් මේ වැසි තත්ත්වය තියෙනවා කියලා කියනවා. අපි බලමු. මේ ඔබ දකින්නේ දුම්බල සූරිය තුන්තොට පාලම යටින් ජලය ගමන් කරන ආකාරය. මේ වෙනකොට තුන්තොට ඔය ජලය හැසිරෙන ආකාරය තමයි ඔබ දකින්නේ. මේ ඔබ දන්නවා දුම්බල සූරිය මැද පාලම මැද බෝක්කු කිව්වම ඕන කෙනෙක් දන්නවා මේ මොහොතේදී ජලය එක්රැස් වෙලා තියෙන ආකාරයයි. තවත් දින දෙකක් මේ වර්ෂාව මේ විදිහට තියෙන බව කාර්මික දෙපාර්තමේන්තුව සටහන් කරනවා. 25 වෙනිදා දක්වා මේ කාලගුණ තත්ත්වය මෙසේම තියෙයි කියන බව තමයි උන්ගේ විශ්වාසය. ඒ වගේම අපි කුලියාපිටිය මේගහකොටුව පාලම හරිය පාක් එක හරිය නිරීක්ෂණය කරා. අර උදෑසන මේ ඔබ දකින්නේ ඒ වීඩියෝ දර්ශන. මේ වෙනකොට කුලියාපිටිය මේගහකොටුව හරිය කොහොමද ජලය රැඳී තිබෙන්නේ මේ ඔබ දකින්නේ වීඩියෝ දර්ශනයි. මේ ඔබ දකිනවා මේගහකොටුවේ පාක් එක. ඔබ කවුරුත් දන්න මේගහකොටුවේ පාක් එක ළඟ තිබෙන පාලමේ ජලය පිරී තියෙන ආකාරය තමයි මේ ඔබ දකින්නේ. ඔබ මේ දකින්නේ කුලියාපිටිය මේගහකොටුවේ තියෙන පාක් එක අසල. මේ සියල්ල දැනුවත් කරන ආකාරයට ඔබත් දැනුවත්ව සිටින්න. අපිට ලැබෙන තොරතුරු පරිදි අපි ඔබට සටහන් කරනවා මේවා. මොකද ප්‍රශ්නයක් වෙන්න කලින් මේවා අපි දැක බලාගෙන හඳුනගෙන හිටියොත් අපිට පුළුවන් සිදුවෙන්න යන හානි අවම කර ගැනීමේ හැකියාව ඔබට මට තියෙනවා. ඒක නිසා මේවා දැනුවත් වෙන්න සෝෂල් මීඩියා පාවිච්චි කරන අය මේවා ෂෙයා කරලා හැමෝම දැනුවත් කරන්න. නැවතත් විශේෂ ප්‍රවෘත්තියකින් හම්බෙමු. Show Video breaking news.